වැස්සක් නොහිතන වෙලාවට කඩා වැටුණා. හැබැයි මං ඒ වැස්සට තෙමුනේ නැහැ. මොකද මං ගාව කුඩයක් තිබ්බ නිසා. අපේ ජීවිතේත් ඒ වගේ කඩයිම්, කම්කටොළු, බාධක, අභියෝග මේ හැමදේම අපි නොහිතන වෙලාවට අපේ ජීවිත වලට එනවා. ඒ කිසිම දෙයකදී මම කඩා වැටුනේ නැහැ. ඒ මොකද මං ගාව මගේ ගුරුවරු දීපු දැනුම මං ගාව තියෙන නිසා. එදා ඒ ගුරුවරු නොහිටින්න මම මගේ ජීවිතේ ගොඩක් තැන් පැරදිලා. ඒකට එහා ගිය පියෙකුගේ ඉඩක්ගත් සොඳුරු චරිතයක් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔහු විටක ගුරුවරයෙක්, විටක නියෝජ්‍ය දුහල්පතිතුමෙක්. කෙසේ වෙතත් ඔහු හරි නිහඬ චරිතයක්. මම ඔහු පිළිබඳ ගොඩක් දේවල් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කතාවක් තියෙනවනේ අනුන් කියන කතාවට වඩා තමන්ගේ ජීවිතය දන්නේ තමන් කියලා. ඉතින් අපි ඔහුත් එක්ක කතා කරලා අපි ඔහුගේ ජීවිතය ගැන දැනගමු. ආයුබෝවන් ගුරු පියාණනි. ප්‍රවේශයක් විදියට මම කැමතියි ඔබෙන් දැනගන්න ඔබේ ශිෂ්‍ය ජීවිතේ මම නැත්නම් පාසල් ජීවිතේ ආරම්භ වුණේ කොහොමද? දැන් මෙහෙමයි. මම පාසල් ජීවිතය ආරම්භ වෙන්නේ 1969 තඹලෑ විද්‍යාලයේ. ඒත් තඹලෑ විද්‍යාලයේ මම ඉගෙන ගන්නේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා මම ගිරිතෙලගම ජාතික පාසලට එනවා. ඊට පස්සේ මේ ජාතික පාසලේදී මම උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. මම උසස් පෙළ විභාග සමත් වෙනවා. ඉතින් මට ඔය අතරතුර කියන්න තියෙන මේ විශේෂම සතුට තමයි මම මේ පාසලේ හිටපු 83 82 83 කාලේ ප්‍රධාන ශිෂ්‍යරායි. ඉතින් මට එහෙම සතුටකුත් මේ බොහොම නිහතමානී සතුටක් තියෙනවා මගේ පාසල් ජීවිතේ. බාධක කම්කටොළු එමටයි. අතීතයට කියලා යන්න පුළුවන් හෝ දුෂ්කර හෝ සුන්දර කතාවක් ඔබත් මාත් සතු වෙයි. ගුරු පියාණනි මම කැමති ඔබෙන් ඊළඟට දැනගන්න ඔබේ උසස් අධ්‍යාපනයේ ආරම්භයත් අවසානයත් ඒ කාල සීමාව කොහොමද ගෙවුනේ? දැන් මෙහෙමයි. අපි ඇවිල්ලා මේ දුෂ්කර බව, සුෂ්ක බව අතින් අරගෙන ඉපදුනා වගේ තමයි මේ උසස් අධ්‍යාපනය. මම දැන් විශ්වවිද්‍යාලයට යන්නේ කැලණියට. මම නතර වෙලා ඉන්නේ නිට්ටඹුවේ අත්තනගල්ල පන්සල පහු කරලා ගිහාම තියෙන නඩුවත්ත ගම. නඩුවත්ත ගමට යන්න තියෙන එක බස් එකයි. එතකොට මම ඒ බස් එකේ උදේ පාන්දර කැලණි කැම්පස් එකට යනවා. නිට්ටඹුවට ගිහිල්ලා කැලණියට යනවා. ඊට පස්සේ එනකොටත් එහෙම. ඇවිල්ලා නඩුවත්ත බස් එක මග ඇරුණොත් කිලෝමීටර් එකහමාරක් පයින් යන්න ඕන ප්‍රධාන පාරේ ඉඳලා. ඒ අතරතුරදී ඉතින් අවාසනාවන්තම දේ කියන්නේ උදේට මම ඉන්න ගෙදරින් කෑම ටිකක් කාලා ගියාම පහු ආයේ හැන්දෑවේ ඇවිල්ලා දවල්ට නෑ රැට මොනවා හරි කනකම් ඉතින් මේ එහෙම කෑමට යමක් අපිට තිබුණේ නෑ. හැබැයි මම ඒක දැන් හරි අභියෝගයක් ඇටියට සලකනවා. ඒ ගත්ත ඒ අති දුෂ්කර ගමන මම අදටත් පාසලට යනකොට කෑම ගේනවා. මගේ ඒක ජීවිතේ ඒක මම සුබ ලකුණක් පැත්තට හරවගත්තා. ඉතින් අපි එහෙමයි මේ ජීවිතේ මේ කඩෙන් පව කරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද ඔයාලට තියෙන ජීවිතය අපිට තිබුණේ නැහැ. අපි ඇවිල්ලා මේ අර කඳුලෙන් උපන් මිනිස්සු කියන්නේ මං හිතන්නේ බොහෝ විට අපට. ගුරු පියාණනි ඔබේ කතාවත් එක්ක මට දෙයක් හැඟෙන විදිහට වර්තමානයේ ළමයිනුයි අතීතයේ ඒ දුක් කම්කටොළු මැද ඉගෙනගත්ත ළමයිනු බලනකොට අද අතීතයේ ළමයෙක් ඉගෙනගෙන තැනකට යනවා නම් අතීතයේ තැනකට ඉගෙනගෙන යනවා නම් වර්තමානයේ ළමයෙකුත් ඒ තැනකටම යනවා නම් ඔවුන් දෙන්න අතර ලොකු වෙනසක් තියෙනවා නේද? ඔව් තියෙනවා. දැන් මෙහෙමයි. අතීතයේ ළමයා පරිසරයත් එක්ක ජීවත් වුණා. අතීතයේ ළමයා පාසල ඇරිලා ගිහිල්ලා වෙලේ කුඹුරේ ඇලේ වැවේ ශ්‍රී ලංකා නැටුවා පීනුවා. හැබැයි අද ළමයා පාසල ඇරිලා තවත් පන්තියකට රැයට ගෙදරට අර බාහිර සමාජයේ තියෙන වැඩත් එක්ක වැඩ බෙදා ගන්න අම්මලා තාත්තලාගේ වැඩ කොටසක් තමන් සතු කරගෙන කරද ඒකට ඉඩ හැදිලා. ඒක උදේ මෙහෙම නිකන් සරලව නෙවෙයි ඒක බරපතල ඛේදවාචකයක්. මොකද අද තාත්තා නැති වුණොත් ඒ ගෙදර නායකත්වයේ දැන් ඉන්න පුතාට ගන්න බෑ. ඒ පන්නරේ නෑ. හැබැයි එදා තාත්තා නැති වෙනකොට එදා ඉස්කෝලේ 6 7 8 හිටපු දරුවා ඒ ගෙදර වගකීම් බාර ගන්නවා. ඔන්න ඔයක තමයි තියෙන වෙනස මම දකින විදිහට. ඒ කතාවට නම් ඔබත් මාත් එකලයි.
උසස් අධ්‍යාපනයෙන් පසු පළමු ගුරු ජීවිතයට ආපු දවස මතකද ඔබට? හොඳටම මතකයි. මං ඉස්සරවම මේ ගුරු ජීවිතේ වෙන්නේ 1987 දෙසැම්බර් 27 කඩවලව කියන කුඩා ඉස්කෝලේක. ඉතින් අපි ඒකේ කුඩා ඉස්කෝලයක් කිව්වට ඒක කුඩාවට සලකන්න හොඳ නැහැ. මොකද හේතුව මේ ඒකේ අපි යනකොට හිටිය ගුරුවරු 18යි. ඒකෙන් උපාධාරී ගුරුවරු 13 දෙනෙක්. අනික් අය ඔක්කොම පුහුණු ගුරුවරු. ඉතින් මේ දක්ෂ ක්‍රීඩා කණ්ඩායම් හිටියා, වොලිබෝල් කණ්ඩායම්, නෙට්බෝල් කණ්ඩායම් කියන දෙකම දිස්ත්‍රික් දිනන කණ්ඩායම් දෙකක්. ඉතින් ඒ ගමේ පාසල වුණාට හරි ශක්තිමත්ව හදලා තිබිච්ච පාසලක්. මට ගියාම මම මොනේ තුනේ පන්තියේ. ඉතින් මම තුනේ පන්තියේ බොහොම සතුටින් වැඩ කරා. මේ ගුරු ජීවිතයට පා තබා අදට කොච්චර කාලද සහ මේ කාලය තුළ ඔබට අමතක නොවන සිදුවීම් සහ අමතක නොවන පුද්ගලයන් ගැන චුට්ටක් කතා ඔව් කරන්න. ජීවිතේ ගුරු ජීවිතේ දැන් අවුරුදු 35ක් ඉවර වෙනවා. මට අමතක නොවන චරිත ගුරු ජීවිතේදී අමතක නොවන චරිතයක් කිව්වොත් එහෙම කෙනෙක් නම් කරොත් ඒක හොඳ මදි වෙනවා. මං දැඩිව ප්‍රිය කරා අමරකෝන් කියලා ගුරුවරයෙක් හිටියා ක්‍රීඩා කරන ගුරුවරයෙක් නුවර. මම ආසයි ක්‍රීඩාවට. මං ආසයි පරදින් නැති ක්‍රීඩාවකට. ඒක හොඳ නැති වැඩ. නමුත් ජයග්‍රහණය සඳහාම කැප වෙන ගුරුවරයෙක් දැක්කම මට සතුටුයි. ඉතින් මේ අමරකෝන් සර්වත් අහම්බෙන් තමයි රජරට මම හිටපු රජරට ඉස්කෝලේට වෙන්නේ. ඉතින් අපි දෙන්න ගොඩක් ඒ කාලේ සමගියෙන් ඉස්කෝලේ දිරන තැනට වැඩ කරලා තියෙනවා. ඉතින් ගුරු ජීවිතයේදී එහෙම වුණාට මගේ ශිෂ්‍ය ජීවිතේ නම් මම අධිකව විශ්වාස කරන මගේ ගුරුවරයා මම ඉස්කෝලේ ඉන්න කාලේ හිටපු විදුහල්පති ජයසූරිය සර්. විද්‍යාලයේ පිත්තලේ ජාතික පාසල පිත්තලේ මහාවිද්‍යාල ඒටි අයිඑම් ජයසූරිය කියලා සර් කෙනෙක් තාමත් ඒ සර් ඉන්නවා දැන් වයස අවුරුදු 95කට කිට් වෙන්නේ. ඉතින් ඒ සර් තමයි මගේ ගුරු ජීවිතේ මගේ ආදර්ශ චරිත. අපේ අදහස්, අපේ සිතුවිලි, අපේ සිතුම් පැතුම් එක ගැළපෙන කෙනෙක් ඉන්නවා නම් අපි ඔහු විශ්වාසවන්ත. අපිට අපේ දෙයක් කවුරුට කියන්න පුළුවන් නම් ඔහු විශ්වාසවන්ත යාළුකමකට එහා ගියපු සහෝදරයෙක් විදිහට අපි පිළිගන්නවා. ඉතින් ඔහුගේ කතාව ඇතුලේ තිබ්බේ ඒ වගේ චරිත කිහිපයක්. ගුරු පියාණෙනි මම එක් හිට ප්‍රශ්නයකට අයනවා. ඔබේ ජීවිතය පිළිබඳ ඔබ තෘප්තිමත්ද? මගේ ජීවිතය පිළිබඳ මම වර්තමානයේ හරි තෘප්තිමත්. මොකද මම ජීවිතය ආරම්භ කරන්නේ හරි දුප්පත් විදියට. මගේ අම්මා නැති වෙන්නේ මම පහේ පන්ති. ඒක හරි කනගාටුදායකයි. ඊට තාත්තට යන්න දෙන්නත් බැරුව හිටියේ. මම කොහොම හරි ඉගෙන ගත්තා. ඊට පස්සේ මම පුදු ජීවිතයට ඇවිල්ලා ටික කාලෙකින් මම විවාහ වෙනවා. එතකොට මට ඉන්නවා පුතෙකුයි දුවෙකුයි. එතකොට මම පුතා දැන් විවාහ වෙලා ඉන්නේ. පුතා ඉංජිනේරු. ඉතින් එයා විවාහ වෙලා ඉන්නේ වෛද්‍යවරියා. දුව විශ්වවිද්‍යාලයේ 3 වෙනි අවුරුද්දේ එයා වාණිජ මැනේජ්මන්ට් කරන්නේ. ඉතින් මට මගේ පෞද්ගලික ජීවිතය අතිශයින් මට සතුටුයි. රාජකාරී ජීවිතේදී මම ගොඩක් සතුටු වෙනවා. මට පැවරිච්ච වැඩ කිසි වැඩක් මම අතහැරලා නැහැ. කිසිම වැඩක් අතහැරලා නැහැ. මට දැන් නර වැඩේ මට සර් පැවරුවා ඒක මට කරන්න බැරි වුණා කියලා වැඩක් මයි නැහැ. ඒ කතාව නම් මාත් එක ගැන අපි හැමෝම එක තියෙනවා. මොකද අපේ පාසලේ කිසියම් හෝ වැඩක් මේ ගුරු පියාණන් කිව්වම කවදාවත් අතපසු කරලා නැති හරි නිහඬ චරිතයක්. දුක්බර කතා ගොඩක් ඔහුගේ ජීවිතය ඇතුලේ තියෙනවා. හැබැයි එක් දෙයක් අපිට ඒක ඉගෙන ගන්න පුළුවන්. කොච්චර අභියෝගාවත් කම්කටොළු ආවත් ඔහු ඔහුගේ ගමන නැවතුවේ නැහැ. ඔබ අපාසලේ රැඳ සිටි කාලය කොපමණද සහ ඒ කාලය ඔබට දැනුනේ කොහොමද? විශේෂ සිදුවීම් තියෙනවද? මේ මම ගුරුවරයෙක් හැටියට මේ ඉන්න කාලේ 1900 නෑ 2015 ඉඳන් 2015 ඉඳන් මම මේ ඉන්නේ. ඉතින් මට මේ පන්ති කාමර ළමයි එක්ක කරන්න තිබුණු ගනුදෙනු හරි අඩුයි. මට තිබුණේ මේ කාලසටහන හදන්න පාසලේ අංක 1ටම ඊට විභාග සංවිධානය ඉතින් ඒ කාරණාත් එක්ක සිංහල විෂය මට තිබුණා. මම හිතනවා මම මේ සිංහල විෂය ළමයින්ට ඉතා හොඳින් සිංහල තේරෙන සිංහලෙන් සිංහල කියලා දීලා තියෙනවා. අර කොරෝනා කාලේ ඒ කාලේ හරිම සුස්ක කාලයක්. මම මතකයි මම එක අවුරුද්දක කාලසටහන 6ක් හදලා තියෙනවා. එක අවුරුද්දට. සාමාන්‍ය අවුරුද්දක කාලසටහන එකයි හදන්නේ. අවුරුද්දක කාලසටහන 6ක් හදලා තියෙනවා.
අනිත් එක මම මේ කම්පියුටර් තාක්ෂණය නෙවෙයි අතින් කරන්නේ. ඒ අපි ගුරුවරු ගෙන්නා ගන්න ඕනේ 10ක් විතර පැයකට. මම එහෙම කරන්නේ නැහැ. මොකද ඒ අයට රැයට එන්න ප්‍රශ්න. ඉතින් මම ගෙදර තියාගෙන තනියම වැඩ ඉවර කරනවා. මට සතුටක් ඒක. මම කාලසටහන කවදාකවත් බරක් කරගත්තේ නැහැ. මට ඒක සතුටක්. රාජකාරී බරක් නොකරගත් වර්තමානයේ පරිගණකය අත කරගත් ඔහුගේ පරිගණකය වූයේ ඔහුගේම දෑතයි. ඉතින් මෙවන් සොඳුරු මිනිසුන් ගැන කතා කිරීම ලැබීමම අපිට ලැබෙන නිහතමානී ආඩම්බරයක්. ඉතින් ඔහුගේ ගුරු ජීවිතය, පාසල් ජීවිතය, උසස් අධ්‍යාපනය මේ සෑම කඩීමක්ම ඔහු අද සාර්ථක ලෙස නිමා කරනවා. ඔහුගේ ගුරු ජීවිතයට සමුදෙන්නේ ඔහු ඉතා ආඩම්බරයෙන් වගේම ඉතා නිහතමානීව. ඉතින් අපිත් එක්ක ගෙවුවේ කාලය, සොඳුරු මතක හා ඔබේ ගුරු ජීවිතයේ නැමැති සොඳුරු පුස්තකයේ අවසාන පරිච්ඡේදය මෙසේ අපිට ශෝකයෙන් වුණත් ලියා අවසන් කිරීමට සිදු වෙනවා. අවසාන වශයෙන් ඔබේ අත්දැකීම් සමග සමාජය හා මේ අපේ පාසලේ ශිෂ්‍යයන්ට ඔබට කියන්න තියෙන පණිවිඩය මොකක්ද? මට කියන්න තියෙන්නේ දරුවනේ පැමිණෙන කරදර බාධක ශක්තියක් කරගන්න. අපි කරන වැඩේ හරියට කරන්න. දැන් ගොඩාක් දරුවන්ට කොහොම හරි කරලා පුරුද්ද තියෙන්නේ. මං අකමැතිම දේ තමයි කොහොම හරි වැඩ කරන එක. වැඩක් කරනවා නම් කරන්න ඕන ඉතා හොඳින් තවත් කෙනෙකුට ඒකේ අඩුවක් නොකියන්න උපරිම තමන්ගේ උපරිමයෙන් වැඩ කරන්න ඕන. එහෙම උපරිමයෙන් වැඩක් නොකර නොසැලකිල්ලෙන් වැඩ කරන එක නම් මම තරයේ දැඩිව ප්‍රතික්ෂේප කරන දරුවන්ගේ වැඩිහිටියන්ගේ ගුරුවරුන් අතරේ වුණත් එහෙම තමන්ගේ උපරිමයෙන් වැඩ කරන එක තමයි මං ජීවිතේ කරගෙන තියෙන්නේ. ඉතින් අපි හැමෝම ගාව තියෙන මං ගාව තියෙන එක සමහරවිට ඔබ ගාව නැති වෙන්න පුළුවන්. ඔබ ගාව තියෙන එක ඔබ පිටිපස්සින් කෙනාට නැති වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝගෙම සිතුවිලි වෙනස්. ඉතින් ඔහු ඔබට දෙන්නේ මේ වගේ ආදර්ශයක් සහ මේ වගේ පණිවිඩයක්. මම හිතන එක ඔබේ ජීවිතේට ගොඩක් වැඩදායක වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ගුරු පියාණෙනි අදින් නැරඹෙන ඔබේ විශ්‍රාම දිවියට සතුටින් සුවසේ ගත කිරීමට වාසනාව ශක්තිය ලැබේවා යයි ගිරිතලගම ජාතික පාසල වෙනුවෙන් මම ඔබට සුබ පතනවා. වැඩසටහන අවසානයේ ලෙස මම ඔබට දෙයක් කියන්නම්. දවසක ඔබේ කතාවත් කෙනෙකුට කියව විට ඒ කතාව තුළින් ඔහුගේ ජීවිතයට ඔබේ කතාවෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඔබ සාර්ථක මිනිසෙක්. එසේනම් ගුරු අභිමාන් වැඩසටහන තුළින් අදට ඔබෙන් සමුගන්නවා. මම පොගිරිතලගම ජාතික පාසලේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන 11 ශ්‍රේණි ක්‍රමවලපන